අයියේ ටීචර්ගේ සල්ලි වගේ නැති වෙලා තිබ්බා. ඒක අරන් තිබ්බේ වෙන කෙනෙක්. ඒකට හවුනේ මාව. මං එයා ගාවට ගිහින් ගොඩක් සැරයක් කිව්වා අයියේ මං ගත්තේ නෑ කියලා. එයා ඒක තේරුම් ගත්තේ නෑ. ඊට පස්සේ එයා ප්‍රින්සිපල් ගාවට ගියා. තාත්තා සැර නිසා මට එතනම ගැහුවා. ඊට පස්සේ ගෙදර ගිහලා තාත්තා මට ගහනකොට අම්මා තාත්තත් එක්ක රණ්ඩු කරා. මගේ ළමයා හොරකම් කරන්නේ නෑ මං දන්නවා කියලා. මං එදා ඉඳලා ඉස්කෝලේ යන්න කැමති උනේ නෑ අයියා. ඊට පස්සේ ප්‍රින්සිපල් ගෙදරට ඇවිල්ලා කිව්වා ඉස්කෝලේ එන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ මං සර්ටත් කිව්වා මං සල්ලි ගත්තේ නෑ කියලා. කොච්චර දරුවෝ පාසල් වල ඇද්ද හිතේ මේ වගේ දුකක් හිර කරගෙන ජීවිතේ වැඩියෙන්ම දුක මොකක්ද මේ දරුවා කියන්නේ ටීචර්ව ගහලා පන්තියෙන් එළියට දාපු දවස ඔයාගේ නම මොකද්ද? මගේ නම නිෂානි නිමේෂා. ශානි නිමේෂා කොහොමද ජීවිතේ මොකද වෙන්නේ? හොඳින් ඉන්නවා සතුටින් ඉන්නවා. හොඳින් ඉන්නවා අයියේ සතුටින් ඉන්න ඔය හරි ලැජ්ජ කෙල්ලෙක් නේද? කෙල්ලෙක් වුණාම ලැජ්ජ බය තියෙන්න බෑ. කෙල්ලෙක් වුණාම ලැජ්ජ බය තියෙන්න ඕනේ. ලැජ්ජ බය උපරිමයෙන් තියෙන කෙල්ලෙක්. ගෙදර කවුද ඉන්නේ? මගේ ගෙදර ඉන්නේ තාත්තයි අම්මයි මායි නංගි. ආයි නංගි අම්මයි තාත්තයි වැඩියෙන්ම ආදරය කරන්නේ අම්මටද තාත්තටද? මම වැඩිපුරම ආදරෙයි මගේ අම්මට. අම්මට තාත්තට නෙවෙයි? තාත්තට ආදරේ හැබැයි මම වැඩිපුරම ආදරේ අම්මට. අම්මට ඔය හරි හුරතල්නේ. ඔය හුරතලේ කොහෙන්ද එන්නේ? අනේ මන්ද මම පොඩි කාලේ දැන් එහෙම තමයි. පුංචි කාලේ ධම්ම හුරතලේට හැදිච්ච චූටි කෙල්ලෙක් ජීවිතේ වැඩියෙන්ම අඬපු දවසක් තියෙනවද? මම මගේ ජීවිතේ ගොඩක්ම දුක් වුණායි මගේ ටීචර් මම ගහලා එළියට දාපු දවසේ. ඊට දැම්ම පන්තියේ මොකද උනේ? ඇයි ගහන්න හේතුව එළියට දාන්න හේතුව මොකද්ද? අයියේ ටීචර්ගේ සල්ලි වගේ නැති වෙලා තිබ්බා. ඒක අරන් තිබ්බේ වෙන කෙනෙක්. ඒකට හවුනේ මාව. රන් තිබ්බේ වෙන කෙනෙක් අහුනේ ඔයාව මේ අහිංසක හොරතල් කෙල්ලව තමයි හොරකමට අහු වෙන්නේ. දැන් මොකද හිතුනේ දා? ඔයා වැරද්දක් කරලා නෑ. ටීචර් බනිනවා ගහනවා පන්තියෙන් එළියට දානවා. ටීචර් ගැන මොකද හිතුනේ? ටීචර් කෙනෙක් ලොකු තරහක් ඇති වුණා. එයා කවදා හරි ඒක තේරුම් ගන්නි. මං එයා ගාවට ගිහින් ගොඩක් සැරයක් කිව්වා අයියේ මං ගත්තේ නෑ කියලා. එයා ඒක තේරුම් ගත්තේ නෑ. පිළිගත්තේ නෑ. ඊට පස්සේ එයා ප්‍රින්සිපල් ගාවට ගියා. ඊට පස්සේ අම්මටයි තාත්තටයි එන්න කිව්වා. අම්මා පිළිගත්තෙම නෑ මං හොරකම් කරා කියලා. ඒත් තාත්තා සැර නිසා මට එතනම ගැහුවා. ඊට පස්සේ ගෙදර ගිහලා තාත්තා මට ගහනකොට අම්මා තාත්තත් එක්ක රණ්ඩු කරා. මගේ ළමයා හොරකම් කරන්නේ නෑ මං දන්නවා කියලා. මං එදා ඉඳලා ඉස්කෝලේ යන්න කැමති උනේ නෑ අයියා. ඊට පස්සේ ප්‍රින්සිපල් ගෙදරට ඇවිල්ලා කිව්වා ඉස්කෝලේ එන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ මං සර්ටත් කිව්වා මං සල්ලි ගත්තේ නෑ කියලා. හැබැයි අපේ පන්තියේ ගෑල් ළමෙක් සැට කියලා තිබ්බා නිෂානිනි මේ සල්ලි ගත්තේ කියලා පිරිමි ළමෙක් කියලා. එතකොට මං ඉස්කෝලෙන් අතර වෙලා ඉන්දියට පස්සේ සර් ඒක හොයලා තිබ්බා. ඊට පස්සේ ඒ ළමයාව හම්බ වෙලා ඊට පස්සේ පන්ති බාර මිස් එක්ක අපේ ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා කිව්වා අපේ අම්මට අම්මේ ළමයාව ඉස්කෝලේ වන්න අපේ අතින් අතහැරීමක් උනේ. අපි හරියටම දන්නේ නැතුව ළමයාව සැක කරේ. ඊට පස්සේ ඉස්කෝලේ වන්න කියලා කිව්වා. ඉස්කෝලේ ගියාද ඔයා ඊට පස්සේ? ඔව් අයියා මං ආයි ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ ගියා. මේ වගේ වැරදි නොකර චෝදනාවලට අහු වුණු කොච්චර දරුවෝ පාසල් වල ඇද්ද හිතේ මේ වගේ දුකක් හිර කරගෙන ජීවිතේ වැඩියෙන්ම දුක මොකක්ද මේ දරුවා කියන්නේ ටීචර්ව ගහලා පන්තියෙන් එළියට දාපු දවස බොරු චෝදනාවක් කරලා වැරදි චෝදනාවක් කරලා හරියට හොයන්නේ නැතුව හොරකමකට අහු කරලා මේ වගේ දරුවෝ ඕන තරම් ඉන්නවා. පුතේ ඔයාට දාවුණු ලැජ්ජාව ගැන තාමත් තියෙනවද හිතේ දුකක්? ඔව් අය තාමත් ඒ දුක තියෙනවා. මම වෙනදක් කරේ නෑනේ. ඒ සිදුවීම මතක් වෙදි මට ඇඬෙනවා අයියේ. වැරද්දක් කරලා නෑ. බොරු චෝදනාවක් හොරකමක් දරුවෝ විහිළු කරනවා යාළුවෝ විහිළු කරනවා. ඒවත් එක්ක තාමත් හිතේ ඒ සලකුණ තියෙනවා ගලේ කෙටු අකුරක් වගේ. කොහොම හරි කමක් නෑ. ඔයා මේ වෙදි ඉස්කෝලේ ගිහිල්ලා සල්ලි හම්බ කරන රස්සාවක් කරනවා. මගේ විශ්වාසය හැමදාමත් තියාගෙන මම විශ්වාස කරා. මගේ දරුවා කවදාවත් වැරද්දක් කරන්නේ නෑ හොරකම් කරන්නේ නෑ කියලා. අම්මගේ විශ්වාසය තාමත් කඩලා නෑ නේද? නෑ අයියේ මං අම්මේ විශ්වාස කවදාකවත් කඩන්නේ නෑ. කවදාවත් කඩන්නත් එපා. මොකද තාත්තා ගහද්දී තාත්තත් එක්ක රණ්ඩු වෙවි. අම්මා ඔයා වෙනුවෙන් ෆයිට් කරනවා. ගුරුවරුන් එක්ක ප්‍රින්සිපල් එක ෆයිට් කරනවා. ඔයා වෙනුවෙන් ඔයාගේ විශ්වාසය වෙනුවෙන් කවදාවත් අම්මගේ තාත්තගේ හිත රිද්දන්න එපා. බොහොම ස්තුතියි ඔයාට මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. ලොකු ආදර්ශයක් තියෙනවා මේ කතාවේ. කවදාවත් පුංචි දරුවෙක්ගේ හිතක් තලා පෙලා දමන්න එපා. වැරදි වෙන්න පුළුවන්. චූටි දරුවන්ට වැරදි වෙන්න පුළුවන්. කීය වසරේදීද මේක උනේ? 7 වසරේදී අයියේ. 7 වසරේදී චූටි දරුවෙක්. 7 වසර කියන්නේ චූටි දරුවෙක් කවදාවත් දරුවෙක්ගේ පාසල් යන දරුවෙක්ගේ හිතක් තලා පෙලා දමන්න එපා. වැරද්දක් වෙන්න පුළුවන්. වැරද්දක් වුණත් නැතත් මේ වගේ හිතකට දුකක් දෙන්න එපා. බොහොම ස්තුතියි ඔයාගේ කතාව මගෙත් එක්ක ෂෙයා කරාට ජය වේවා. ජය වේවා අයියේ.